පින්වත්නි මේ ධර්මයේ මතු කරන ප්‍රධාන අර්ථය තමයි එතකොට මොහ ලස්සන යෙදුමක් තියෙනවා ධම්මපද කියලා. දේශනාවේ තියෙනවා චත්තාරි ධම්මපදානි. මහණෙනි මේ ධර්මපද කොටාස 4යි තියෙන්නේ කියනවා. මේ 4 ඇතුලේ තමයි මුළු බුද්ධ ශාසනයම අර්ථවත් කරන්න කියනවා. අනබිජ්ජා ධම්මපදං. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අලෝභය මුල් කරගෙන උපදවන ධර්ම කොටාසයට එකතු වෙන්න ඕන කියනවා. ඒතකොට එහෙනම් අපිට තේරෙනවා එක දෙයක් ධර්මයේ උපදින්නේ Tamanගේ අභ්‍යන්තර හිතේ. ඊළඟට තියෙනවා මේ බුද්ධ දේශනාවේ අභ්‍යාපාදෝ ධම්මපදං. ඒ කියන්නේ අද්වේෂය, ද්වේෂයෙන් තොරව, ද්වේෂය කියන්නේ අකුසල් මූලයක්, ඒකෙන් තොරව Tamanගේ සිත කොහොමද උපදව ගන්නේ කියන එක තමයි බුදුදහම පෙන්වන ධම්මපදය. ඒතොර ඒක මතුවෙන්නේ මේ ධර්මපදයේ සම්පූර්ණයෙන් මතුවෙන්නේ සිත අභ්‍යන්තරේ. සිත ඇතුලේ. ඊළඟට සම්මා සති ධම්මපදං. සම්මා සති කියලා කියන්නේ සිහිය මුල් කරගෙන උපදවන ධර්ම කොටාසය කියන එක. ඒතොර සිහිය මුල් කරගෙන යම් ධර්ම කොටාසයක් උපදිනවා නම් ඒ සිහිය මුල් කරගෙන උපදින ධර්ම කොටාසයත් අයිති Tamanගේ චිත්ත අභ්‍යන්තරයටමයි. මොකද සිහිය මුල් කරගෙන උපදවන සිහිය මුල් කරගෙන ධර්ම කොටාසෙ උපදින්නේ චිත්ත අභ්‍යන්තරයේ තුල. සම්පූර්ණයෙන්ම සිහිය පදනම් කරගෙන සිහිය මුල් කරගෙන උපදවන ධර්ම කොටාසය. ඊළඟ කාරණේ තමයි සම්මා සමාධි ධම්මපදං. ඒ කියන්නේ සමාධිය මුල් කරගෙන හිත සමාහිත කර ගැනීම පදනම් කරගෙන උපදවන ධර්ම කොටාස. එහෙනම් මේ ධර්මය කියන එක ඔයගොල්ලන්ගේ හිතවල උපදව ගන්න ඕන එකක් මිසක් ඇත්තටම පොත් පෙළලා බලන්න ඕන එකක් නෙමෙයි. ඉතින් පොත් පෙළුවාම ධර්මයේ දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන අදහසක් එනවා. මොන විදියටද අපි ධර්මයේ දියුණු කරන්න ඕන කියන එක ගැන එක්තරා විදියක අදහසක් ගන්න පුළුවන්. නමුත් ධර්මයේ අයිති ඕගොල්ලන්ගේ අභ්‍යන්තරයට. නමුත් අවාසනාවකට අද වෙනකොට මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ධර්මයේ කියන එක උපදවාගත යුත්තේ ධර්මයේ කියන එක කියන්නේ මේ පරිබාහිර දෙයක්. ඒ නිසා ඒක එළිය පරිස්සම් කරාම හරි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් එළිය ධර්මයක් පරිස්සම් කිරීමක් සම්බන්ධව බුද්ධ දේශනාව අපට කරුණු මොකුත් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ හැම වෙලාවකම දක්ෂ වෙන්න ඕන තමා තුළම ධර්මයේ උපදවා ගන්නට. එතකොට ධර්මයේ උපදවා ගන්න ඕනත් ධර්ම කොටස් 4යි තියෙන්නේ. එකක් තමයි අලෝභය මුල් කරගෙන ධර්ම කොටස උපදව ගන්න ඕනේ. එතකොට තණ්හාවට තල්ලුවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අව්‍යාපාදයේ ද්වේෂය මුල් කරගෙන යම් දෙයක් උපදිනවා නම් අද්වේෂය පදනම් කරගෙන ධර්මයේ උපදව ගන්න ඕනේ. එතකොට Tamanගේ අභ්‍යන්තරය තුල ගැටෙන ස්වභාවය නැහැ. ඔය අන්ත දෙකට තමයි අපි වැටෙන්න පුළුවන්. ඇලීම සහ ගැටීම කියන අන්ත දෙකට. අවිජ්ජා ව්‍යාපාද කියන්නේ ඔය දෙකට. ඔය දෙපැත්තට තමයි අපි හැම වෙලාවකම අත්දකින්න ලෝකයේ ඇතුලේ දැක්කා කියන එක මතත්, ඇහුවා කියන එක මතත්, දැනුණා කියන එක මතත්, සිතුණා කියන එක මතත් ඉන්ද්‍රිය අධ්‍යක්ීම් සියල්ල හරහා ඇලීම් ගැටීම් කියන දෙක තමයි උපදින්නේ. ඇලීම් ගැටීම් වලින් තොරව හිත පවත්වන්නේ කොහොමද? ඒක තමයි ඔබ තුල මතුවෙන්න පුළුවන් ඉස්තරම්ම ධර්ම කොටාස. ඒක මතු වුණාට පස්සේ ඒක මතුවීම පිණිස ඊළඟට උපකාරය ගන්න සම්මා සති ධම්මපදං. සම්මා සතියෙන් ඒකට ධර්මයේ කියනවා සතිපට්ඨානය කියලා. අන්න ඒකෙන් උපකාරය ගත්තාම සතිපට්ඨානය මත පිහිටියාට පස්සේ හිත කුසලයේ මත විතරක් එකතු වෙනවා. කෙලෙස් මත, කාමයන් මත, ව්‍යාපාදයේ මත මේවා මත හිත එකතු වෙන්නේ නැතුව හැම වෙලාවකම කුසලයේ මත විතරක් හිත එකතු වෙනවා. ඒතර කුසලයේ මත විතරක් හිත එකතු වෙන එකට අපි කියනවා සම්මා සමාධි කියලා. සමාධි ඒ සමාධිය කියන්නේ ඔයගොල්ලන්ගේ හිතේ ඇති වෙන එකක් මිසක් එළියේ කාටවත් මෙහි ඉන්න කෙනෙකුට ඒක උපද්දවලා දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔයගොල්ලෝ එක දෙයක් මතක තියාගන්න. ඔයගොල්ලෝ ධර්මයේ උපද්දව ගන්නවා කියන එක මෙහි කාටවත් කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තම තමා විසින්ම ක්‍රමානුකූලව ටිකෙන් ටික උපදවා ගන්න ඕන එකක්. ඉතින් ඒක උපදවා ගන්න නොඑක ආකාරයේ ධර්මපරයයන් වලින් උදව් හදා ගන්න ඕන. සමහර විට ඒකට ධර්මය අහන්නත් ඕන, බණ අහන්නත් ඕන. ඒ අහන එකෙන් ලැබෙන උපකාරය ඔස්සේ තමන් ඒ ධර්මයේ තුල ජීවමාන වෙන්න ඕන. එතකොට යාට ධර්මයේ හරහා දියුණුවක් කරා යන්න පුළුවන්. දැන් මේ අද දේශනාවට මාතෘකාව ලැබිලා තියෙන්නේ මේ ගිහි ගෙදර වාසය කරන කෙනෙක් ආයතන 6 තුලින් ගන්න ලෝකයේ තුල මානසිකාරයේ කොහොමද නිවැරදිව හදාගන්නේ නිරෝධ සත්‍ය අත්දකින්න විදිහට කියලා මාතෘකාව තියෙන්නේ.
ඒතර යම් බණ එහෙම ටිකක් අහන කෙනෙක් හදන්න මේ මාතෘකාව කල්පනා කරන්නත් ඇති. ඒතර ගිහි ජීවිතය ඇතුලේ අපිට ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා අපිට ආයතන 6න් විතරයි අත්දැකීම් ගන්න පුළුවන්. ඒතර මේ සලායතන නිරෝධය ගැන අපි දේශනා කරපු දේශනා මං හිතන්නේ විශාල ප්‍රමාණයක් තියෙනවා 3-4000කට වැඩි. ඒතර මේ දේශනා අහනකොට අපිට අපේ අත්දැකීම් පරාශය ආයතන 6ක් ඇතුලේ විතරයි විකාශනය වෙන්නේ. ඇස කන නාසය දිවකය මනස හරහා තමයි ආයතන 6න් අපි සම්පූර්ණයෙන් අපේ අත්දැකීම් ලෝකේ විකාශනය කරගෙන තියෙන්නේ. ඒතකොට ආයතන 6න් අපි අත්දැකීම ගන්නකොට ඒ ආයතන 6 ඇතුලේ අපිට වෙලා තියෙන්නේ කෙලෙස් හදාගන්න මට්ටමට ආයතන ටික පාවිච්චි කරන්න තමයි අපිට වෙලා තියෙන්නේ. ඒතකොට කෙලෙස් ඇති වෙන්නේ නැති විදියට ආයතන පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපිට දන්නේ නැහැ. අපිට එහෙම එකක් මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්නතුන් මේ කියන මාතෘකාව ඊටාම හොඳ එකක්. ඇයි? ආයතන 6 තුලින් ආයතන 6න් ගන්න අත්දැකීම ඇතුලේ ආයතන 6 පරිහරණය කරනකොට ඒ ආයතන 6 තුල කෙලෙස් ගතිය නිරුද්ධ වෙලා යන ආකාරයට මානසිකාරය කරන්නේ කොහොමද? ඒක තමයි මාතෘකාව. දැන් ආයතන 6 පදනම් කරගෙන අපි ලෝකයේ පාවිච්චි කරනකොට අපිට ආයතන 6 හරහා කෙලෙස් හැදෙනවා. ඇයි? කෙලෙස් හැදෙන්නේ ආයතන 6 තුල පරිහරණය කරන ශ්‍රාවකයෙක් විදිහට ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා මානසිකාරය ආයතන 6 තුල නැත්තම් අමනසිකාරී භාවයක් නම් තියෙන්නේ. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. නුවණින් විමසන්නේ නැත්තම් හැම වෙලාවකම ආයතන හරහා කෙලෙස් හැදෙනවා. එතකොට ඔය වේදනාව වුණත් සංඥාව වුණත් චේතනාව වුණත් ඔක්කොම ඇති වෙන්නේ. ස්පර්ශය වුණත් ඔක්කොම ස්පර්ශය හරහා සිද්ධ වෙන වේදනාවයි සංඥායි චේතනයි. ඔවා ඔක්කොම ඇති වෙන්නේ ආයතන 6 පරිහරණය කරනකොට. දැන් අපිට ආයතන 6 පරිහරණය කරන්න වෙලානේ. ඇයි? ආයතන හැදිලා දැන්. දැන් ඔයගොල්ලන්ගේ ඇහැ හැදිලා තියෙන්නේ. කන හැදිලා, නාසය හැදිලා. ඇස කන නාසය දිවකය මනස කියන ඒවා හැදිලා. හැදිච්ච ටිකක් දැන් තමයි පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. ඉතින් හැදිච්ච එක මහා කරදරයක් කියලා සමහර මිනිස්සු හිතලා ඉතින් ওই බෙල්ල වැල එහෙම දා ගන්නවා. ජීවිතේ නැති කරගන්න කල්පනා කරනවා. ඉතින් බෞද්ධ ශ්‍රාවකෙක් කවදාවත් ඒ වගේ තැනකට යන්නේ නැහැ. හේතුව තමයි යා දන්නවා ආයතන හැදිලා ඉවරයි දැන්. ඉතින් මේ හැදිච්ච ආයතන වලින් අපට මේ ලෝකේ පරිහරණය කරන්න සිද්ධ වෙලා. ඒතර ලෝකේ අපි අත්දකින්නේ ආයතන 6 හරහා. ඒතර ආයතන 6 උපදින්නේ කුමක් මතද? මානසිකාරය නිසා. දැන් මේ මාතෘකාවෙත් තියෙනවා ගිහියෙක් වශයෙන් ආයතන 6 පරිහරණය කරනකොට නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගෙන මානසිකාරය කරන්නේ කොහොමද? එහෙනම් දුක්ඛ සමුදය උපදින්නෙත් මානසිකාරය මත, නිරෝධය උපදින්නෙත් මානසිකාරය මත. සමුදය නැවත නැවත දුක හටගන්නේ අයෝනිසෝ මානසිකාරය මත, දුක නිරුද්ධ වෙන්නේ යෝනිසෝ මානසිකාරය මත. ඒ නිසා තමයි සෝතාපට්ටි අංගවලදී කියන්නේ හැම වෙලාවකම දක්ෂ වෙන්න කියනවා නුවණින් විමසන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් හොද්දට නුවණින් විමසන්න ඕන. හාමුදුරුව කෙනෙක් වුණත් කියන ඒවා හොද්දට විමස තේරුම් ගන්න ඕන. ඇයි? මුළු බුද්ධ ශාසනයම උපදින්නේ නුවණින් විමසීම මත. දැන් මේ මානසිකාරය නිසා උපදින ධර්ම තමයි ආයතන 6. ආයතන 6ම උපදින්නේ මානසිකාරයට අනුව. ඒ කියන්නේ මානසිකාරය දැන් ඔයගොල්ලන්ට තේරෙන්න කිව්වොත් මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ දිව උපදින්නේ නැහැ. දිව උපදින්න නම් දිවට රස දැනෙන මට්ටම එන්න ඕන. ඒ මට්ටම ආවට වැඩ නැහැ. ස්පර්ශ වෙන්න නම් මානසිකාරයක් දිව පැත්තේ තියෙන්න ඕන. මානසිකාරයේ තියෙනවා. ඒකට මානසිකාරයෙන් තමයි පහස උපදින්නේ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ බණ අහගෙන ඉන්නකොට කාය සම්පස්සේ නිසා පින්වත්නි කාය ආයතනයක් විදිහට චක්කුසෝත ගාන જીවහා කාය මන කියලා ආයතන 6ක් තියෙනවා. මේක කය ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙන්න නම් ඔයගොල්ලෝ මේ කය ගැන කල්පනා කරන්න ඕනේ. එතකොට තමයි ආයතනය උපදින්නේ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ බණ අහගෙන ඉන්නකොට ඔයගොල්ලන්ට පුළුවන් ඕන නම් ওই වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා මේ කය ස්පර්ශ වෙලා තියෙන විදිහේ මානසිකාරය කරන්න. එතකොට දැන් මම මේ අත අල්ලගෙන මම මේ අත ටිකක් තද කරොත් එහෙම මට වේදනාව දැනෙන මට්ටම එනවනම් මට කාය මේ කය පැත්තේ මානසිකාරයේ තියෙන්න ඕන. මානසිකාරය නැත්තම් මේ කය ගැන දැනෙන්නේ නැහැ. මානසිකාරයෙන් තමයි මේ කාය සම්පස්සේ උපදින්නේ.
එතකොට මන්ට මේ වෙලාවේ කන උපදින්න නම් මගේ කන පැත්තේ මානසිකාරයේ තියෙන්න ඕන. මම මේ වෙන ලෝකයක් දිහා බලාගෙන වෙන කල්පනාවක ඉන්නකොට මට කවුරුවත් කතා කරාට මට දැනෙන්නේ නැත්තේ, ඇහෙන්නේ නැත්තේ ඒකයි. ඇයි? ඒවා ඇහෙන්නේ දැනෙන්නේ නැත්තේ මානසිකාරය ඇතිබිලා නැහැ. මානසිකාරයේ තිබිලා තියෙන වෙන පැත්තක. අනිත් එක තමයි මානසිකාර 10 මානසිකාර 5ම එකපාර කරන්න බෑ. මානසිකාරය කරන්න පුළුවන් එක පැත්තකින් විතරයි. මොකද මානසිකාරය කරනකොටම මේ පැත්තෙන් ආයතනේ හට ගන්නවා. ඒතර ආයතන හට ගන්නවා. දැන් මේ මාතෘකාව ගැන අපි ගොඩාක් කතා කරලා තියෙනවා. මේ පින්නතුන් මේ ගිහියෙක් වශයෙන් ආයතන 6 පරිහරණය කරද්දී මේ නිරෝධ වෙන විදියට කොහොමද මානසිකාරය කරන්න කියන එක අහන නිසායි මම මේක කියන්නේ. නැත්නම් ආයතන 6 ගැන මං හිතන්නේ අපි තරම් කවුරුවත් දේශනා කරලා නැහැ. එච්චරට දේශනා කරලා තියෙනවා. ඒතර ආයතනයක් කියලා කියන්නේ නාම රූප ධර්ම එකතු වෙච්ච තැනකට. නාම රූප ධර්ම එකතු වෙන්න නම් නාම ධර්ම වලට අයිති එක තමයි මානසිකාරය. මානසිකාරය කියන්නේ නාම. දැන් මේ ඇස උපදින්නේ නැහැ. මේ ඇහැ විතරක් තිබ්බට ඒ ඇහැට පේන මට්ටම ඇතුලේ මානසිකාරයේ තියෙන්නත් ඕනේ. ඇස් අරගෙන නිදාගත්ත මිනිහෙකුට ඒකයි රූප පේන්නේ නැත්තේ. ඇහැ තියෙනවා. නමුත් එයාට රූප පේන්නේ නැහනේ. ඇයි? එයා නින්දට වැටලා ඉන්න නිසා එයාට මානසිකාරය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඇස ඉදිරියට මුන්නත් තරම් ඇලෙන්න පුළුවන් රූපයක් ආවත්, ගැටෙන්න පුළුවන් රූපයක් ආවත් ඇස උපදින්නේ නැහැ. එහෙනම් ඇස උපදිනවා කියන්නේ මානසිකාරයෙන් ඇති වෙන එකක්. එහෙනම් දැන් ඔන්න තව ගැඹුරක් තියෙනවා. මොකද්ද? ඇස උපදිනවා කියන එක පැති දෙකකින් කතා කරන්න ඕනේ. එකක් තමයි ප්‍රතිසන්දිය පැත්තෙන් කතා කරන්න ඕනේ. ඇස හැදුනා කියන එක. ඒක හැදිලා ඉවරයි දැන්. නමුත් ඇස ආයතනයක් විදියට උපදින්නේ මානසිකාරයේ තිබුණොත් විතරයි. නැත්තම් ඒ අනිත් එක තමයි ආයතන ඔක්කොම එකපාර පහළ වෙන්නේ නැහැ. එකපාර පහළ වෙන්නේ නැහැ. ඒක මානසිකාරය කරන්න බෑ අපිට ආයතන 6 පැත්තෙන්ම. දැන් මේ කාය සම්පස්සේ පැත්තේ මානසිකාරය තිබ්බොත් ඒ ඉතින් මේක වේගෙන් සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා අපිට මේක හරි හුරුයි මේක කරන්න පුළුවන් වේගෙන්. එතකොට දැන් මම මේ බණ කියාගෙන යන ගමන්ම මගේ චලනයන් වෙනස් කරන්න පුළුවන්. ඕනනම් මගේ අවධානය එකපාර මනෝ සම්පස්සේ පැත්තෙන් වෙන මානසිකාරයකට යන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ යහගෙන ඉන්නකොට, දැනෙනකොට, හිතෙනකොට, ඇහෙනකොට මේ හැම වෙලාවකම එක පැති වලින් මානසිකාරයේ ගිහින් මානසිකාරයෙන්ම තමයි සියලුම ධර්ම උපදින්නේ. ධර්ම කොටාසේ තමයි ආයතන 6. එතකොට මානසිකාරයෙන් තමයි මේ ගැඹුරුම තැන අවබෝධ කරගත්තට පස්සේ කෙලෙස් ඇති වෙන්නෙම නැති විදියට මේ ලෝකේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මානසිකාරය කියන්නේ ඕගොල්ලන් තුල ඇති වෙන එකක් මිසක් එළියේ ලෝකයේ තියෙන දෙයක් නෙමෙයි. එළියේ ලෝකේ කවුරු හරි මානසිකාරය කරවලා දෙන්නේ නැහැ. ඒකයි බුද්ධ දේශනාව කියන්නේ මහණෙනි නුඹලාමයි වගකීම ගන්න ඕන. හේතුව මේක කවුරුවත් හදාපු දෙයක්, මේක කවුරු හරි කරලා දුන්න දෙයක් නෙමෙයි. මේ ප්‍රශ්නයට හේතුව මහණෙනි නුඹලාමයි. එතකොට නුඹලාගේ මානසිකාරයේ අනුවමයි සිත තුළ ධර්ම උපදින්නේ. එතකොට ආයතනයන් හටගන්නේම මානසිකාරයෙන්. එතකොට ආයතනයක් කියලා කියන්නේ නාම ධර්ම ටිකයි රූපයයි දෙකම. ඒ කියන්නේ දැන් ඇස කන නාසය දිවකය මනස කියලා ආයතන 6යි. ඒවයි නාම රූප කියලා පැති දෙකක්ම සකස් වෙන්න ඕන. නැත්තම් මේ රූපේ විතරක් තිබ්බා කියලා ඕගොල්ලන්ගේ ඇස ආයතනයක් වෙන්නේ. දැන් මේ කන මගේ කන ආයතනයක් වෙන්න නම් කන විතරක් තිබ්බට මදි. කන් බෙරය, කන් සිදුර ඒවා තිබ්බට මදි. කනට ඇහෙන්නේ නැහැ. මානසිකාරයේ තිබ්බොත් විතරයි ඇහෙන්නේ. දැන් මේ වෙලාවේ මොන ශබ්ද ඇහුණත් ඒ පැත්තට අපේ මානසිකාරයේ ගියොත් විතරයි ඇහෙන මට්ටමේ එන්නේ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ මං කියන බණ පැත්තේ මානසිකාරයේ තිබ්බොත් විතරයි මං කියනවා ඇහෙන්නේ. නැත්නම් ඔයගොල්ලෝ හොම්බ වාඩි වෙලා ඔයගොල්ලෝගේ ගෙදර ගැන කල්පනා කරන්න මානසිකාරය කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. මම මේ කොච්චර බණ කිව්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් එතකොට නෑ ඔය ඇහෙනවනේ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ආයෙත් මානසිකාරය නිරුද්ධ වෙලා ආයෙත් චක්කු සෝත සම්පස්සේ පැත්තට සම්පස්සේ පිණිස මානසිකාරය හටගෙන තියෙනවා. ඒතර මේ නාම ධර්ම, ඒ කියන්නේ කන තියෙන්න ඕන, කන් බෙරය, කන් සිදුර, ඒ කන හොඳටම තියෙන්න ඕන. ඒකට අපි කියනවා රූපය කියලා. ඒතර රූපේ විතරක් තිබ්බට මන්දි නාම ධර්ම පහකුත් පහළ වෙන්න ඕනේ. ඒකට අපි කියනවා වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ මානසිකාන අවධානික මානසිකාරය. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මානසිකාරයෙන් නම් ඔක්කොම හටගත්තේ ඇයි ඕක අන්තිමටම කිව්වේ කියලා. අපි ඒකත් තෝරලා තියෙනවා. ඒක මේ වෙන පිළිවෙලකට කියලා තියෙනවා. දැන් වේදනාව කියන්නේ ඇසින් දකින, කනින් අහන ඒවා නිසා අපිට වින්දනයක් හට ගන්නවා. ඒකත් නාම ධර්මයක්. වේදනාව අතගාලා පෙන්වන්න බෑනේ. කියන්න පුළුවන් මේ මෙතන මගේ රිදෙනවා කියලා. නමුත් එතන රිදෙන එක වැටහෙන්නේ හිතට. ඒ නිසා වේදනාව අතගාලා පෙන්වන්න බෑ.
මේ මට කියන්න පුළුවන් මගේ අත රිදෙනවා කියලා. කොහොතනද රිදෙන්නේ මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න කියලා කියන්න පුළුවන්. නමුත් වැටෙන්නේ හිතට. සිත යථා පරිදි නැත්නම් ඒ අතේ කෑල්ල ඕනනම් කපලා ඒව මේව කරන්න වුණා පුළුවන්. වේදනාවක් වැටෙන්නේ නැහැ. එතකොට දැන් මේ කායික වේදනාව වුණත් ස්පර්ශේ නිසා වැටෙන්නේ හිතට. ඒක නිසා ඒක නාම ධර්මයක්. නාම ධර්මයක්. ඒක හිතේ උපදින එකක්. වේදනාව අතගාලා මේ මගේ වේදනාව මෙච්චරක් මට වේදනාව කියලා කියන්න බෑ. පොඩි ළමයි අම්මාට කොච්චර ආදරේද කිව්වම අත පෙන්නලා කියන්නේ මෙච්චරක් ආදරේ කියලා. ඒ වගේ ආදරයක් පෙන්වන්න බෑ, වේදනාව පෙන්වන්නත් බෑ. ඒ වගේම සංඥාව කියලා කියන්නේ අඳුනා ගන්නවා කියන එක. එතන අඳුනා ගන්න එකත් හිතට අයිති එකක්. ඒකත් පරිබාහිර ලෝකෙට අයිති දෙයක්ුත් නෙමෙයි. ඒක අඳුනා ගන්නත් පුළුවන් මානසිකාරයෙන් විතරයි. දැන් මේ ඉස්සරහින් කවුරු හරි යනවා නම් මට මං ඕගොල්ලොන් ගැන මගේ මානසිකාරේ නැතුව මම මේ බණ කියන එක ගැන මම මේ කල්පනා කරගෙන ඉනවා. ඒතකොට ඉස්සරහින්ම කෙනෙක් ගියා කියලා මට අඳුර ගන්න බෑ. ඇයි? මට ඒ පැත්තේ මානසිකාරේ නැහැ. අඳුරනම කෙනෙක් ගියත් මට එයා ගැන කිසිදු හඳුනා ගැනීමකට යන්න බෑ. ඒ කියන්නේ මම වෙන කල්පනාවක ඉන්නවා. මම මේ බණට දැන් මේ ධර්මාසනේ වාඩි වෙලා මම ඉතින් වෙන කල්පනාවක ඉන්නවා. ඒ කල්පනාවක ඉද්දි පින්නත් ඔයගොල්ලෝ මට කතා කරනවා. එතකොට මට කතා කරනකොට මං ඉන්නේ වෙන මානසිකාරයක නිසා මට ඒක ඇහෙන්නේ එකපාරම මානසිකාරයේ මේ පැත්තට යනවා. එතකොට මම බලනවා මට කවුද කතා කරේ කියලා. එතකොට මම අඳුන ගන්නවා. එහෙනම් මේ අඳුනා ගැනීම කියන එකට අපි කියනවා සංඥාව කියලා. ඒකත් මානසිකාරයෙන් ඇති වෙන්නේ. ඒකත් නාම ධර්මයක්. අඳුනා ගැනීම එළිය රූපේ අඳුන ගන්නවා කියලා හිතුවට පින්නත්නි එළිය රූපේ අඳුන ගන්න බෑ. තමන්ගේ සිත තුළ තියෙන සංඥා ටික අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකේ අඳුන ගන්නවා නෙමෙයි ඕගොල්ලන්ගේම හිත අඳුන ගන්නවා එච්චරයි. කලින්ම දන්න දේ විතරක් අඳුන ගන්න පුළුවන්. මේ දකින්න දේවත් අහන දේවත් අඳුනන්න බෑ. දකින්න දේවත් අහන දේවත් දැනෙන දේවත් අඳුන ගන්න බෑ. ඕගොල්ලෝ දන්න දේ විතරක් අඳුන ගන්න පුළුවන්. දන්න දේ විතරක් අඳුන ගන්න පුළුවන්. එතකොට මම දන්නේ නැත්තම් මට අඳුන ගන්න බෑ. අඳුන ගන්න බැරි නිසා මට මොකුත් චේතනා හටගන්නේ නැහැ. ඒ කියන්නේ මම මොකක්වත් දන්නේ නැහැ කියලා හිතන්නකෝ. එයා මොනවා කියලා දැන් හිතන්නකෝ මම දන්නේ නැහැ භාෂාවක්. භාෂාවක් දන්නේ නැති වුණාට මට මේ භාෂාවෙන් කතා කරනවා. මට අඳුන ගන්න බෑ. මොකක් හරි නිකන් සද්දයක් ඇහෙන්න පුළුවන්. මට අඳුන ගන්න බෑ. ඇයි? ඒ මගේ සිතට ඒ භාෂාව සම්බන්ධ සංඥා මම යොමු කරගෙන නැහැ. එහෙනම් මේ මගේ දරුවා කියලා මම දන්නේ නැත්තම් දන්නේ නැති කෙනා මගේ දරුවා වුණත් මට අඳුන ගන්න බෑ. එහෙනම් මතක තියාගන්න මේ ඇස්මානීටින ඔක්කොම අපිට අඳුනන්නත් බෑ. කනමානීටින ඔක්කොම අඳුනන්නත් බෑ. අඳුනා ගන්නවා කියන එකට ධර්මයේ කියනවා සංඥාව කියලා. ඒ සංඥාව නාම ධර්මයක්. ඒක හිතේ උපදින එකක්. එතකොට ඒ අඳුනා ගන්නත් පුළුවන් පින්වත්නි ඒ පුද්ගලයා තුල දන්නා දේ පමණයි. ඒකත් මානසිකාරය නිසා තමයි වැටහෙන්නේ. මානසිකාරය වෙනකොට වැටහෙනවා. එතකොට වේදනා සංඥා චේතනා ඒ අඳුනා ගන්න එකට අනුව තමයි සිතුවිලි හටගන්නේ. එතකොට මේ සිතුවිලි හටගන්නේ අඳුනා ගැනීම නිසා. හැබැයි මානසිකාරයේ තියෙන්න ඕන. එහෙනම් බලන්නකෝ මේ එකක්වත් මානසිකාරයේ නැත්තම් හටගන්නේ නැහැ. දැන් සිතුවිලි හටගන්න නම් වේදනා සංඥා තියෙන්න ඕන. විඳිනකොට විඳින්න සිතුවිලි හට ගන්නවා. දුක් වේදනා විඳිනකොට ද්වේෂය හට ගන්නවා. සැප වේදනා විඳිනකොට රාගය හට ගන්නවා. සංඥා ගලන්නේ යම් විදියකටද ඒ විදියට චේතනත් හට ගන්නවා හිත ඇතුලේ. ඒ නිසා මේ දැන් සෙනෙහස කියන එක චේතනාවක්. රාගය කියන එක චේතනාවක්. ඒ රාගය උපදින්නේ ඔයගලා අඳුන ගන්න විදියට අනුව. ඒතර මගේ දරුවාමයි කියලා අඳුන ගන්නකොට චේතනා හට ගන්නවා. එතකොට එයා මගේ දරුවම නිසා නෙමෙයි ඒ විදියට ඔයගොල්ලෝ සංඥා ඇතුළට දාගෙන තියෙනවා. එතකොට දැන් සමහර විට තමන්ගේ දරුවා නොවෙන්නත් පුළුවන් ඕන නම්. දැන් රෝහල් දරුවෙක් ලැබිච්ච අම්මා කෙනෙකුට මේ කවුරු හරි නර්ස් කෙනෙක් ඇවිල්ලා මේ ඔයාගේ දරුවා කියලා. එතකොට යම්මට මගේ දරුවා කියලා එයා තුල සංඥාව ගලනකොටම එයා තුල චේතනාවක් හට ගන්නවා. රාගය, සෙනෙහස. ඒකට අනුව රූපයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අම්මා කෙනෙකුට කිරි උනන්නේ තමන්ගේ දරුවා දැක්කම දාරක ස්නේහය නිසා. ඒකට අනුව එහෙනම් රූපයත් වෙනස් වෙනවා. එතකොට එහෙනම් අපිට තේරෙනවා ඉතින් අර සංඥාවලට අනුව තමයි උපදින්නේ. දැන් අපි හිතමුකෝ තමන්ගේම දරුවා අරන් එනවා. අරන් ඇවිල්ලා කියනවා මේ ඔයාගේ දරුවා නෙමෙයි කියලා කියනවා. එතකොට ඒ අම්මට සෙනෙහසක් උපදින්නේ නැහැ. නමුත් එයාගේම දරුවා තමයි ගෙනත් තියෙන්නේ. අපි හිතමුකෝ දරුවෙක් ලැබිලා ඒ දරුවා අරගෙන එනවා. නමුත් අර අපි හිතමු තවත් දරුවෙක් ලැබිලා ඉතින් මෙයාට ටිකක් පොඩ්ඩක් පැටලිලා මේ ගෙනාවේ මේ කොයි අම්මගේද දරුවා කියලා හිතා ගන්න බෑ. මෙයාට කියනවා මේ නෑ ඔයාගේ දරුවා ඇතුලේ ඉන්නේ මේ ඔයාගේ දරුවා නෙමෙයි කියලා කියනවා. දැන් දරුවා ලැබිච්ච ගමන්ම.
එතකොට ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ නෑ මෙයාගේ දරුවා තමයි කියලා. එතකොට ඒ සෙනෙහස උපදිනවා. එයාගේ දරුවම තමයි පෙන්නුවේ. නමුත් එයාගේ දරුවා නෙමෙයි කියනකොට එහෙම චේතනා ගැලුවේ නැති නිසා යාට සෙනෙහසක් ඉපදුන්නේ ඒ මගේ දරුවා නොවන බවටයි යා තුල සංඥාව හටගත්තේ. ඒ නිසා සෙනෙහසක් ඉපදුන්නේ. හැබැයි යාගේම දරුවා තමයි ඒ ගෙනල් තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේ ඔක්කොම මනෝමයයි. මනෝමයයි. ඒ මනෝමය වශයෙන් හදාගත්ත ලෝකයක් ඇතුලේ තමයි අපි ඉන්නේ. ඒක යථාර්ථයක්ම කියලා හිතාගෙන ඉන්නවා අපි එච්චරයි. ඒක ඇත්තක්මයි කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ඒක ඇතුලේ තියෙන ඇත්තම කතාව දැනගත්තාම නිකන් මහ දුකක් ඇති වෙන්නේ. කනස්සල්ලක් ඇති වෙන්නේ. මෙබඳු ලෝකයකටද ප්‍රේම කළේ. මෙබඳු ලෝකයකටද ආදරය කරේ. මෙබඳු ලෝකයකටද සෙනෙහසක් පෑවේ කියලා මහා විශාල කනස්සල්ලක් වුණත් ඇති වෙන්න පුළුවන්. එතකොට වේදනාවද සංඥාවද චේතනාවද? චේතනා කියන්නේ සිතුවිලි ගලනවා කියන එක. සිතුවිලි ගලන්නේ ඔගොල්ලෝ සංඥාව අඳුනගත්ත විදියට. අඳුන ගන්න විදියට සංඥා ගලන විදියට චේතනත් ගලනවා. මගේ දරුවා කියලා අඳුනගත්තම සෙනෙහස උපදිනවා. මේ මට බනිනවා නේද කියලා දකිනකොට දේශය උපදිනවා. එතකොට යා බනින එක අඳුනගෙන නැත්තම් දේශය උපදින්නෙත් නැහැ. මා බරපතල විදියට බැන්නත් මන් දන්නේ නැති කෙනෙක් දැන් මට ළඟට වෙලා බනිනවා. එයා වෙන කෙනෙකුට බනිනවා කියලා මං හිතාගෙන ඉන්නේ. එතකොට මට කිසි අදහසක් නැහැ. ඇයි මා තුළ සංඥාව හටගෙන නැහැ. ඔය බනින්නේ ඔහෙට තමයි කියන සංඥාව හටගෙන නැහැ. එහෙනම් මේ සංඥාව වැටෙන්නේ යම් විදියකටද ඒ තාක් කාලයක් පින්නත්නි සංස්කාර ගලනවා. ඒ කියන්නේ වේදනා සංඥා චේතනා හට ගන්නවා. ඔන්න ඔය චේතනාව ස්ථිර සාරයෙන් පිළිගත්තාම, නිට්ටය සාරයෙන් පිළිගත්තාම, සුඛ සාරයෙන් පිළිගත්තාම කර්ම හැදෙනවා. ඒ චේතනාවනේ කර්මී කියන්නේ ධර්මී. ඔන්න ඔය චේතනාව ඇති වෙලා නැති වෙලා යන එකක් මේ මානසිකාරයෙන් වෙච්ච දෙයක් කියලා දැක්කම තමයි නිරෝධයට එකතු වෙන්නේ. දැන් මේ මාතෘකාවේ තියෙනවනේ නිරෝධය තමයි නිවන කියන්නේ. නිරෝධ. ඒ කියන්නේ නිරෝධ ඒක මම තව ටිකක් පැහැදිලි කරන්නම්. වේදනාවයි සංඥාවයි චේතනා මේ තුනම ඇති වෙන්නේ ස්පර්ශය නිසා. පේන මට්ටම නැත්තම් වේදනක් නැහැ. පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම ඇස් තිබ්බටම මේ වේදනා සංඥා චේතනා හටගන්නේ නැහැ. කන තිබ්බටම වේදනා සංඥා චේතනා හටගන්නේ නැහැ. දිව තිබ්බාටම වේදනා සංඥා චේතනා හටගන්නේ නැහැ. දැන් මේ වෙලාවේ දිව තියෙනවනේ. නමුත් දිව සම්බන්ධ කිසි වේදනාවක් හටගන්නේ නැහැ. සංඥා හටගන්නෙත් නැහැ. මේ ඇඹුල් රහ, තිත්ත රහ, කර නොවන රහ, ලුණු රහ මොකක්වත් වැටෙන්නේ නැහැ මේ වෙලාවට. එහෙනම් සංඥා වැටෙන්නෙත් නැහැ දිවට. චේතනා හටගන්නෙත් නැහැ. මේ රහ රසයි, මේ නිසා සැප මේ රාගය මේක නම් රහ නැහැ. මේ වෙලාව එහෙනම් දිව තිබ්බා කියලා වේදනා සංඥා චේතනා හටගන්නේ නැහැ. මොකක්ද තියෙන්න ඕන? ජීවහා සම්පස්සේ තියෙන දිවට රස මුණ ගැහෙන තැන හම්බ වෙන්න ඕන. ඒ කියන්නේ මේ වේදනාවයි සංඥාවයි චේතනාවයි හටගන්නේ දිවට රස දැනෙන මට්ටමේ විතරයි. එහෙනම් ඒකට දැනෙන මට්ටමට අපි කියනවා ස්පර්ශය කියලා. ඇහැට රූප පේන මට්ටම, කනට ශබ්ද ඇහෙන මට්ටම, දිවට රස දැනෙන මට්ටම, කයට පහස දැනෙන මට්ටම. ඒතර කයට පහස දැනෙන මට්ටමේ ඉන්නේ නැහැ මනසකාරේ නැත්තම්. මේ වෙලාවේ ඕනනම් මගේ බණ ටික අහගෙන ගෙදර ඉඳලා කාම කාගෙන යන්න පුළුවන්. එහෙම රස වැටෙන්නේ නැහැ දිගට. ආයෙත් රස පැත්තටම කාය මේ ජීවහා සම්පස්සේ පැත්තට අවධානය යනකොට රස වැටෙනවා. නිකන් බණ අහගෙන ඉන්නකොට රස වැටෙන්නේ නැහැ. ඇයි? බණ අහනකොට මානසිකාරය ඇති වෙලා තියෙන කන පැත්තෙන්. ඒ නිසා කන සම්බන්ධ වේදනා සංඥා චේතනා ස්පර්ශ මානසිකාර කියලා ටිකක් තමයි පහළ වෙලා තියෙන්නේ. එතකොට දිව සම්බන්ධ කතාව නෑ. නමුත් ආයෙත් රස දැනෙන මට්ටම විටින් විට එනවා. නමුත් ඒක නෑ කෙනෙක්ට ඒක විටින් විට එනවා. මේක අර ගැඹුරින් තේරුම් ගත්තේ නැති වුනහම යම් කෙනෙක් හිතන්න පුළුවන් නෑ මේ ඔක්කොම එක දිගට වෙනවා කියලා. ඉතින් ඒක ලොකු අවුල් සහගත කමක්. ඒක අර ගැඹුරු මනෝ විශ්ලේෂණයක් නැතිකමට මනස බුදුරජාණන් වහන්සේ වදාළ කියවීම දන්නේ නැතිකමට යාට නිකන් අත්දැකීම් ඔක්කොම එක දිගටම නොනවත්වාම මේ ආයතන හයෙම මම වැඩ කරනවා වගේ හිතෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. ඒක අර ඒ ගැඹුරු අවබෝධය නැත්තේ අර බුදුරජාණන් අර දැන් අපි ඉස්සල්ලා දේශනාවේ කිව්වනේ ධම්මපද කියලා එකක්. එතකොට ඒකේ අර මේ සිහිය පදනම් කරගෙන උපදවාගත යුතු ධර්මපදයයි සමාධිය සම්බන්ධ උපදවාගත යුතු ධර්මපදයයි කියන මේ ධම්පදය ඇතුළාන්තයෙන් මතුවුන් නැත්තම් මේ කතාව හරියටම තේරෙන්නේ නැහැ. නිකන් බණ අහලා පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. එතකොට එහෙමනම් වේදනාවද සංඥාවද චේතනාවද ඕගොල්ලෝ තුල එහෙම හට ගන්නවා නම් වේදනාව ඇතුලේ සැප වේදනාව වෙන්නත් පුළුවන්, දුක් වේදනාව වෙන්නත් පුළුවන්, අදුක්කම සුඛ වේදනාව වෙන්නත් පුළුවන්. සංඥාව ඇතුලේ පින්නත්නි මනාපමනාප සංඥා මොනවද කියලා අපි දන්නේ එක එක සංඥා. මොකද ඒ සංඥාවත් ඕගොල්ලෝ දාගෙන තියෙන විදියට තමයි. ඒ සංඥාව දාගෙන තියෙන විදියට අනුව ඕගොල්ලන්ට හැඟීම් උපදිනවා. ඒ හැඟීම් වලට අනුව ඕගොල්ලන්ගේ රූපයත් වෙනස් වෙනවා. එච්චරයි. එතකොට ඒක ලෝකේට එතකොට දැන් මේ වේදනා සංඥා චේතනා වලට වග කියන්න ඕනේ එළිය ලෝකේ කියලා අර සාමාන්‍ය කෙනෙක් හිතාගෙන ඉන්නවා.
ඒ නිසා යා එළිය ලෝකයේත් එක්ක ඕනෑවට වඩා පැටලෙන්නේ ඒකයි. මට වේදනාව ඇති වුණේ, මට මෙබඳු සංඥාව හටගත්තේ, මෙබඳු චේතනා හටගත්තේ එළියේ මෙහෙම දෙයක් වුණ නිසා කියලා හැම වෙලාවකම නිකන් එළියට චෝදනා කරන මට්ටමක් තියෙනවා. නමුත් එළියට චෝදනා කරන්න බැරි වේදනා සංඥා චේතනා හටගන්නේ ඒ තම තමා තුළ ඇතිවෙච්ච ස්පර්ශය නිසා. ස්පර්ශයේ තුළ ඕගොල්ලෝ තුළ අවිද්‍යාසහගත මානසිකාරයක් තියෙන තාක්කල් නිකන් එළියේ ලෝකයමයි මෙබඳු තත්වයක් ඇති කලේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් එළියේ ලෝකෙම මේකට වග කියන්න ඕනේ. දැන් ඕගොල්ලෝ මොනවා හරි කෑමක් කනකොට ඕගොල්ලොන්ට රස දැනෙනකොට රසයේ ගෙනාවේ පිඟානමයි කියලා ඕගොල්ලන්ගේ ඇහැ යනවා පිඟාන පැත්තට. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ රසය සම්බන්ධව අර වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය කියලා ජීවහා සම්පස්සේ නිසා ඇතිවෙච්ච මානසිකාරය නිසා ජීවහා සම්පස්සජා වේදනාව, ජීවහා සම්පස්සේ නිසා ඇතිවෙච්ච සංඥාව, රස සංඥාව, ජීවහා සම්පස්සේ නිසා ඇතිවෙච්ච චේතනාව, රස සංචේතනාව, මේ එකක්වත් හරියට ධර්මයේ ඇතුලේ විසඳ ගන්න බැරි වුණාට පස්සේ යාට හැම වෙලාවකම එළියට යනවා මේ කෑමෙමයි රහ තියෙන්නේ කියලා. එතන මේ කෑමමයි මට මේ බඳු ආස්වාදයක් ගෙනාවේ කියලා. නමුත් ඒ කෑම එහෙම ආස්වාදයක් ගෙනාවා නම් ඒ ආස්වාදය හැමෝටම එක වගේ උපදින්න ඕන. දැන් සමහර අය අඟුණ කොළ කන්න කැමති, සමහර අය කන්න කැමති නෑ. හැමෝම දැන් ඒ කියන්නේ එහෙනම් මේ තමා තුළ ඇතිවෙච්ච වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම අඟුණ කොළ වලට අයිති එකක් නෙමෙයි. මොකද එහෙමනම් ඒක අඟුණ කොළ වලට අයිති නම් ඒහා සමානවම වේදනා සංඥා චේතනා ඔක්කොටම ඇති වෙන්න එපා. ඒ නෝට කෙනෙක් කැමති නෑ, කෙනෙක් කැමති. දෙන්නෙක් එහෙනම් එකම ආහාරයකට දෙන්නෙක් අතර කැමැත්තක් සහ අකමැත්තක් උපදින්නේ ඒක ඒ පුද්ගලයාගේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම උපදිද්දී ඇතිවෙච්ච එකක් මිසක් ඒක එළියේ කෑමටම අයිති එකක් නෙමෙයි. කෑමටම අයිති කියලා බැලුවට පස්සේ තමයි පින්වත්නි අඟුණ කොළ හොය යන්න වෙන්නේ රසය වෙනුයි. එතකොට එළියේ තණ්හා කරන්න පුළුවන් අඟුණ කොළත් පේන්න තියෙනවා. එතකොට යාට රස තණ්හාව පදනම් කරගත්ත රස තණ්හාවට වග කියන්න ඕන කොළ ව්‍යංජනයක් එළියේ තියෙනවා කියලා ඒව හොයාගෙනත් යන්න පුළුවන්. හැබැයි දැන් මේක ගැන හොත්තටම මදහත් සිතක් උපදව ගත්තට පස්සේ එයා එළියේ ලෝකේ හොයාගෙන යන එක නවත්තලා දානවා. අන්න ඒක තමයි වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් එළිය වැඩ කරන කෙනෙක් නෙමෙයි. එළිය ලෝකේ හොයාගෙන යන්නේ යා තමන්ගේ අභ්‍යන්තර தත්ත්වය විතරක් අඳුන ගන්නවා. ඒතර අභ්‍යන්තර தත්ත්වය අඳුන ගන්නවා එළිය දෙයකට අතුලාන්තේ කලබන්න බැරි වෙන විදිහට. එතකොට එළිය දෙයට ඔබව කලබන්න බැරි විදිහට ඕගොල්ලන්ගේ ඇතුළ වෙනස් වුණාට පස්සේ එළිය මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. එළිය ලෝකයට වෙන්න පුළුවන් ලොකුම බරපතල හානික තත්ත්වයන් තියෙනවා. ඒත් මොකද එළිය ලෝකය කියන්නේම අනිත්‍ය සහ අනාත්මයට අයිති දෙයක්. නමුත් ඕගොල්ලෝ නිට්ටය සහ ආත්මීය භාවයකින් මේ පරිබාහිර ලෝකෙම අල්ලගෙන ඉන්නවා. එතකොට ආත්මීය සාරයකින් ඒකේ වටිනාකමක් හැම වෙලාවකම පේන විදියට තමයි ඕගොල්ලෝ කල්පනා කර කර ඉන්නේ. හැබැයි ඔහොම කල්පනා කර කර හිටියට එළිය ලෝකේ හැම වෙලාවකම වෙනස් වෙන නිසා, අනිත්‍ය වෙලා යන නිසා, අනාත්ම වෙලා යන නිසා එළිය ලෝකේ ආරම්භයා ඕගොල්ලන්ට දුක හට ගන්න එක නවතින්නේ නැහැ. හැමදාම දුක හට ගන්නවා. ඇයි? එළිය ලෝකයට වගකීම දීලා තියෙනවා. ඒ කියන්නේ එළිය ලෝකයට නෙමෙයි මේ නාම රූප ධර්ම තමා තුළ පහළ වෙන විදිය. කොහොමද මේක වෙන්නේ කියලා ඉතාම හොඳින් අඳුනගත්තට පස්සේ කවදාවත් එළිය ලෝකෙට චෝදනාවක් යන්නේ නැහැ. දැන් මෙතන කියනවානේ ගිහියෙක් වශයෙන් ආයතන 6 පරිහරණය. දැන් මේක පරිහරණය කරන්න වෙලා තියෙන්නේ ඇයි? දැන් මට ඇහැ පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ ඇයි? ඇහැ ඉපදිලා තියෙනවා ප්‍රතිසන්දි වශයෙන්. ප්‍රතිසන්දිගතව ආයතනේ හැදිලා තියෙනවා. හැබැයි ආයතනය හැදුනට ආයතනය උපදින්නේ මානසිකාරේ. දැන් මේ ඇහැ හැදිලා තියෙනවා තමයි. මේ ඇහැ හැදිලා තිබ්බට මේ ඇහැ අනිත්‍යතාවය දෙපැත්තකින් තේරුම් ගන්න ඕනේ. එකක් තමයි උපතින් ඇතිවෙච්ච මේ හැදිච්ච ඇහැ මරණය කරා යනකොට අනිත්‍ය වෙලා යනවා. පෙනෙන එක අඩු වෙනවා, සුද එනවා, එක එක කතා කියනවා. ඒක එකක්. ඒක අනිත්‍යතාවයම නෙමෙයි. ඒකත් අනිත්‍යතාවය තමයි. නමුත් ඒක මේ අවබෝධයේ ඔබව අවබෝධය කරා ගෙනියන්න පුළුවන් මට්ටමේ ප්‍රශස්ත අනිත්‍යකමක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔය ඕකටනේ අපි අනිත්‍යයි කියලා හිතන්නේ. දැන් ඔය අනිත්‍යතාවයේ දකින්න එක බොහොම පොඩි දෙයක්. ඒක මේ ඉන්ද්‍රියක් දැකීමෙන් දකින්න පුළුවන්. ඔව් ඉතින් කලින් ඔයාට පෙනුණානේ. දැන් බලන්නකෝ මේ ඇහැ කොච්චර අනිත්‍යයිද. දැන් ඉතින් පේන එක අඩු වෙලානේ කියලා එහෙම නිකන් සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔහොම තේරුම් ගත්තට මදි. එතකොට උත්පත්තියෙන් හැදිච්ච ඇහැ කාලාන්තරයක් යනකොටත් සුද එනවා, පේන එක අඩු වෙලා යනවා, මේ කණ්ණාඩි දාන්න වෙනවා, ගොඩාක් හේතු වෙනවා. ඉතින් ඕකත් අනිත්‍යතාවයේ තමයි. හැබැයි
මේ ඇස සම්බන්ධ ඔයගොල්ලන්ට සියුම් ඥානයක් තියෙන්න ඕන. මේ හැම වෙලාවකම පේන මට්ටම තුල ඇහැ උපදිනවා. ඊට පස්සේ ඇහැ ඒ වෙලාවෙම නිරුද්ධ වෙලා යනවා. මානසිකාරය නිසා හටගන්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මානසිකාර කියලා නාම ධර්ම පහක් නිසා. ද වේදනාවයි සංඥාවයි චේතනාවයි ඇති වෙන ස්පර්ශය නිසා. පේන මට්ටමෙන් මේ ඇහැට රූපයේ පේන මට්ටම ආවේ නැත්තම් ස්පර්ශය කියලා එකට කියන්නේ චක්කුංච පටිච්චාවුසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇසද රූපේද චක්කු විඥානයේද පහළ වෙලා තියෙන්න ඕන. ඒතර චක්කු විඥානයත් පහළ වෙලා තිබ්බොත් පේනවා. චක්කු විඥානේ පහළ වෙලා නැත්තම් පේන්නේ නැහැ. සෝත විඥානේ පහළ වෙලා තියෙන වෙලාවට ඇහෙනවා විතරයි පේන්නේ. එතකොට එහෙනම් විඥාන කීයක් තියෙනවද? ඔව් විඥාන 6ක් නැහැ. විඥානේ ආකාර 6ක් තියෙනවා. එක විඥානයයි තියෙන්නේ. ඒතකොට එක විඥානයක් නිසා තමයි හැම පැත්තෙම අත්දැකීම් ගන්න බැරි. මේ විඥානේ ඇස පැත්තෙන් උපදිනකොට අපිට අඳුන ගන්න තමයි චක්කු විඥානය කියලා කියන්නේ. එහෙම නැතු මේ චක්කු විඥානය කියලා එකක් අපිට නැහැ. සෝත විඥානය කියලා එකක් නැහැ. කන පැත්තෙන් මානසිකාරය නිසා මේ කන ඇහෙන මට්ටම තුල සිතේ ක්‍රියාකාරීත්වය ගැන කියන්න තමයි සෝත විඥානය කියලා කියන්නේ. එහෙම නැතු චක්කු විඥාන සෝත විඥාන කියලා විඥානස්කන්ධ 6ක් එහෙම නැහැ. එක විඥානයයි තියෙන්නේ. ඒ විඥානය තමයි හැම පැත්තෙම කැරකෙන්නේ. එක විඥානයක් තියෙන නිසා තමයි එක පැත්තකින් විතරක් අත්දැකීම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇසෙන් අත්දැකීම් පරාසයට එකතු වෙනකොට ඔයගොල්ලෝ කනෙන් අත්දැකීම් පරාසයට එකතු වෙන්න බෑ. ඇයි එක විඥානයයිනේ තියෙන්නේ. ඒ කියන්නේ චක්කු විඥානේ පහළ වෙලා තියෙද්දි සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ. විඥාන දෙකක් තියෙනවා නම් ඕන චක්කු විඥානේ සෝත විඥානේ දෙකම පහළ වෙන්න පුළුවන්. එකයිනේ තියෙන්නේ. ඒ නිසා එහෙනම් එකක් මතක තියාගන්න. පේන මට්ටමේ කවදාවත් ඇහෙන්නේ නැහැ. මේ පේන මට්ටමේ ඇහෙන්නේ. ඇහෙන මට්ටමේ පේන්නේ. එහෙනම් දැන් ඕගොල්ලොන්ට මේ මායාවක් ඇතුලේ ඉන්නවා කියන එකවත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ හිතාන ඉන්නේ මේ පේන මට්ටමේ ඇහෙනවත් කියලා. දැන් මේ වෙලාවේ හරියද නිකම් මේ මාව පේන ගමන්ම ඕගොල්ලෝ මං කියන එකත් ඇහෙනවා. එතකොට දැන් මෙන්න මේක තමයි විඥානේ මායාව කියලා කියන්නේ. මායූපමංච විඥානං කියලා කියන්නේ. ඔන්න ඔය මායාව තමයි බුදුරජාණන් වහන්සේ බිඳලා දැම්මේ. ඇත්තටම එතකොට මේ සත්‍ය වශයෙන් පවතිනවා කියලාමයි හිතෙන්නේ. ඒ කියන්නේ පවතින ලෝකයක්මයි වැටහෙන්නේ. අර මේ ඒක අර බුද්ධ දේශනාවේ තියෙනවනේ. ඒක තැනක දැන් පහනක් පත්තු කළාට පස්සේ පහන් නිකන් තිරේ පහන් දැල්ල එක දිගට පත්තු වෙනවා වගේ පේන්නේ. පෙරපසු නොවි පහන විසින් අඳුර නැසලා දාලා ආලෝකයක් උපද්දවල ඉවරයි. නිකන් ආලෝකේ ඉපදිලා පස්සේ අඳුර නැසුවා නෙමෙයි. අඳුර කලින් නැසලා ආලෝකේ ඉපැද්දුවා නෙමෙයි. පහන දැල් වෙනවත් එක්කම පෙරපසු නොවි අන්ධකාරය නැසෙන ආලෝකයක් පැතිරලා ඉවරයි. ඉතින් පෙරපසු නොවීමේ සංසිද්ධිය වෙනවා. ඊට පස්සේ දැන් පහන් දාපු තිරයයි තෙල් ටිකයි ඔක්කොම දැවි දැවි යන්නේ. ඒ කියන්නේ පහන් තිරෙත් දැවි දැවි යනවා. තෙලුත් දැවි දැවි යනවා. පහන දිහා බලාගෙන හිටියට ඕක පේන්නෙත් නැහැ. පහන දිහාම බලාගෙන හිටියට තෙල් ඉවර වෙන බවක් පේන්නේ නැහැ. හැබැයි ඉතින් පැයකින් හමාරකින් ගිහින් බැලුවාම තෙලුත් පිච්චිලා. තිරෙත් පිච්චිලා. දැන් පහනත් දැවි දැවි තෙල් ටිකත් පිච්චි පිච්චි යනවා නම් තිරෙත් දැවි දැවීම නම් යන්නේ. හැම වෙලාවෙම තිරේ දැවි දැවි යන. පහන් දැල්ල විතරක් බුද්ධ දේශනාවේ තියෙනවා පහන් දැල්ල විතරක් නිවි පත්තු වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. පහන් දැල්ලත් නිවි තමයි පත්තු වෙන්නේ. වේගේ වැඩිකමට ඒක ඊටා උද්වේගකාරී වෙනකොට එක දිගටම පහන පත්තු වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. එක දිගට පත්තු වෙලා ඉතින් බොහොම ලං වෙලා බැලුවාන් පස්සේ තමයි තේරෙන්නේ මේකේ යථාර්ථය මොකද්ද කියලා. දැන් ගිනි පන්දමක් අරගෙන වේගෙන් පන්දමක් අරගෙන වේගෙන් වටේට කැරකුවොත් එහෙම දැන් ගිනි පෙනෙල්ලක් අරගෙන වේගෙන් කැරකුවොත් ටිකක් අඩියක් විතර දුර ඉඳලා බලාන හිටියොත් පේන්නේ මේ පන්දම කියලා ටිකක් හිතන්න පුළුවන්. අඩි 15ක් විතර දුරින් හිටියාම ටිකක් පේනවා. තවත් දුරට ගියොත් රවුමක්මයි පේන්නේ. රවුමක්මයි පේන්නේ. ඒතර දුරීම් බලනකොට දැන් ඔබ දැකලා ඇති ඔය පෙරහැරි ගිනි බෝල කාර්යෝ ඈතින් බැලුවාම ඈතින් පෙරහැරි බලනකොට වලලු විතරයි පේන්නේ. ඈතින් බැලුවාම අන්න ඔය වගේ නිකන් අර ප්‍රඥාවෙන් ගොඩාක් දුර ඉඳලා බලනකොට ප්‍රඥාව නැතුවම බලනකොට පේන්නේ වෙන එකක්මයි. වෙන එකක්මයි. හැබැයි ලං වෙලා බලනවා කියන්නේ ඇහෙන් බලනවා නෙමෙයි ප්‍රඥාවෙන් බලනකොට ලං වෙලා හොද්දටම ලං වෙලා ප්‍රඥාවෙන් බලනකොට පේනවා මේ රවුමක් වගේ තිබ්බට දැන් ඒක ප්‍රඥාවෙන් තව ඉතුරු ටිකක් බලන්න පුළුවන් නේ. නිකන් කතිරයක් වගේ එකක් තමයි මෙයා අල්ලගෙන ඉන්නේ. එහෙමනම් පන්දන් 4ක් තමයි තියෙන්නේ කියලා බලන්න පුළුවන්. හැබැයි හොද්දටම ලෝකෝත්තර ප්‍රඥාවකින් බලනකොට තේරෙනවා මෙතන මේ නිකන් පන්දන් 4ක් විතරයි පන්දන් 2ක් තමයි වටේට තියෙන්නේ කියලා. ඔන්න ඔය වගේ ඔයගොල්ලෝ මේ වර්තමානයේ ගන්න අත්දැකීම් අතර මේ වෙලාවේ ඉන්නේ මහා බරපතල මුලාවක.
මුලාවක ඉන්න බවවත් ඕගොල්ලෝ පිළිගන්න ලෑස්ති නැහැ. එච්චර මුලාවක ඉන්නේ. ඒ නිසා ඕක අර දැන් ඕගොල්ලෝ මොකද ඒකට හේතුව තමයි ඕගොල්ලෝ මේ යථාර්ථයේ හොයන්නේ ඉන්ද්‍රිය අත්දැකීමෙන්මයි. ඒ කියන්නේ මේ ඇසේ මුලාව හොයනවා ඇස හරහාම. කනේ මුලාව කන හරහාම හොයන්න පටන් ගන්නවා. නමුත් කනෙන් අහගන්න ධර්මෙහිම පාවිච්චි කරලා ඕගොල්ලෝ කරන්න ඕන වැඩක් තියෙනවා. ඒකට අපි ප්‍රතිපත්තිය කියනවා. අන්නේ ප්‍රතිපත්තිය නැති එක තමයි ලංකාවේ බෞද්ධයෝ මුහුණ දෙන විශාලම අර්බුදය. ඒ ප්‍රතිපත්තිය නැති එක. එතකොට මේ ප්‍රතිපත්තියේදී ඔබ දැන් මේ ගිහියෙක් වශයෙන් ආයතන 6 පරිහරණය කරද්දී නිරුද්ධ වෙන විදියට මානසිකාරය කරන විදිය. දැන් ඕගොල්ලෝ හැමදාමත් ලෝකේ හට ගන්න විදියට තමයි මානසිකාරය කරන්නේ. ස්ථිරසාරයෙන් පිළිගන්න පුළුවන් විදියට තමයි ඕගොල්ලෝ හැම වෙලාවකම මානසිකාරය කර කර ඉන්නේ. ඉතින් එහෙම මානසිකාරය කර කර ඉන්න නිසාමයි ඕගොල්ලන්ට අතෘප්තිකර අසහනදායී ජීවිතයක් තියෙන්නේ. දැන් ඔකට බුද්ධ දේශනාවේ තියෙනවා මේ හරියට හරක් පට්ටියක් බලා ගන්න මිනිහෙක් පළවෙනියෙන් කරන්න ඕන දෙයක්ලු ගව පට්ටිය පරිස්සම් කර ගන්නවා නම් මේ හරකුන්ගේ හැදෙනවලු මේ එක එක තැන්වල වන වෙනවලු. එතකොට ඒකට ඉක්මනට බෙහෙත් කරේ නැත්තම් උඩු දුවනවා අස්තුවාලේ. අන්න ඒ වගේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි වනේ උඩු දුවන්න දෙන්න එපා කියනවා. මොකද වනේ උඩු දුවනවා කියලා කියන්නේ මෙතන ධර්මයේ තියෙනවා ඉද බික්කවේ බික්කු චක්කුණා රූපං දිස්වා. ඇහැට රූපයක් දකින්නකොට දැන් අපේ වනේ හොඳටම උඩු දුවලා තියෙන්නේ. මේ වෙලාවේ අත්දැකීම් මත මහ පුදුම මුලාවක් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. හැම වෙලාවකම ඇස පරිහරණය කරනකොට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ditthියාශ්‍රව ආදී නොඑක් ආශ්‍රව වැඩෙන විදියට තමයි අපි මේ වෙලාවේ ආයතන ටික පරිහරණය කරන්නේ. හැබැයි දැන් ඒ නිසා අපේ වනේ හොඳටම උඩු දුවලා අපිට තියෙන වනේ තමයි කෙලෙස් වනය. ඒක හොඳටම උඩු දුවලා තියෙන්නේ. ආයේ හොඳ කරගන්න බැරි මට්ටමටම උඩු දුවලා තියෙන්නේ. මේක පරිබාහිරටත් මේ වනේ හොඳටම උඩු දුවලා පරිබාහිරටත් විකාශනීය වෙලා තියෙන්නේ. එළියටම සරව ගලන මට්ටමටම විකාශනීය වෙලා තියෙන්නේ. ඇයි එහෙම විකාශනීය වෙලත් එළියට සරව ගලන මට්ටමට කියලා කියන්නේ එළියේ ලෝකේ වැඩ කරන්න පුළුවන් මට්ටමට. ඒ කියන්නේ ඇතුලේ යන්තයේ තුල කෙලෙස් වැඩි වෙලා මේ කෙලෙස් වලට වග කියන්න ඕනේ එළියේ රූපමයි. එළියේ ශබ්දමයි, එළියේ ගඳ සුවඳ, එළියේ රස, එළියේ පහසමයි කියලා හිතාගෙන ඕගොල්ලෝ එළියට වේගින් දුවනවා ඕගොල්ලන්ගේ ආස්වාදය තුල සම්තෘප්තිමත් කරලා ඉවර කරනවා කියලා හිතාගෙන. එච්චරට උඩු දුවලා. දැන් මේ අර ඇතුලේ ක්‍රියාවලියක් මේ මගේ ඇතුලේ නාම රූප ටිකක් පහළ මේක තව ඔයගොල්ලන්ට තේරෙන්නෙම නැතිකමට එළියටම දුවනවා. නාම රූප ධර්මයන් තමා තුළ පහළ වුණේ. නාම රූප ධර්මයන් අරඹයා තණ්හාව හටගත්තේ තමන්ගේ හිත තුළ. රාගය හටගත්තේ තමන්ගේ හිත තුළ. නන්දිය හටගත්තේ තමන්ගේ හිත තුළ. තෘෂ්ණාව හටගත්තේ තමන්ගේ හිත තුළ. තණ්හාමාන දිට්ඨි වශයෙන් උපය හටගත්තේ තමන්ගේ හිත තුළ. බැඳුනේ තමන්ගේ හිතින්ම. ගිලගෙන බැහැගෙන හිටියේ අරමුණ මත තමන්ගේ හිතින්ම හොයන්නේ ලෝකෙට ගිහින්. ඔක තමයි අපිට වෙලා තියෙන්නේ. ඒතර දැන් ඒ නිසා තමයි බුද්ධ දේශනාව වදාලේ මහණෙනි හිතින් නිදහස් වෙච්ච තැනක තමයි අවබෝධය තියෙන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්නවා සිතේ ඔය ඕන එකක් තිබ්බාවේ හිතේ කමක් නැහැ. හැබැයි මං එළිය ලෝකේ කොහොම හරි හදන්න ඕන මට හරියන විදියට කියලා මේ එළිය ලෝකේ මහ විශාල වැඩ ගොඩක් කර ඉන්නවා. ඉතින් ඒවම පොඩි වැඩ නෙමෙයි. සමහර මිනිස්සු වැඩ කරන දිහා බැලුවාම තේරෙනවා මේ අවුරුදු 20කින් 30කින් ඉවර වෙන ඒවා නෙමෙයි. සමහරට අවුරුදු 400-500ක් ගියත් එයා එළියේ වැඩ කරන්න ලෑස්ති වෙච්ච වැඩ ටික ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ මෝඩ වැඩක් ඇතුලේ අපි ඉන්නේ. හැබැයි දැන් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක හරියටම එකතු වුණාට පස්සේ එයා එළියේ වැඩ කරන එක නවත්තලා දානවා. එළිය වැඩ. ඒතකොට එළිය වැඩ නොකර කොහොමද දැන් අපි කන්නේ බොන්නේ කොහොමද කියලා කෙනෙක් අහන්න පුළුවන්. පින්වත්නි එළිය වැඩ නවත්තනවා කියලා කියන්නේ ආයතන පාවිච්චි කරනවා කියන එක නවත්තනවා කියන එක නෙමෙයි. එළිය ලෝකේ ආරම්භයා කෙලෙස් පදනම බිඳලා දාන එක විතරයි කරන්නේ. දැන් ඔබ එළියට දුවනකොට ඡන්දයට රාගයට නන්දියට තෘෂ්ණාවට උපය උපාදාන අබිනිවේෂ අනුසය කියන මට්ටමට වග කියන්න ඕන ලෝකය කියලා හිතාගෙනනේ ඕගොල්ලෝ දුවන්නේ. ලෝකයකට වග කියන්න ඕන කියලා හිතාගෙන දුවන්නේ. හැබැයි ලෝකේ වැඩ කරන්න වෙලානේ දැන් අපිට. දැන් මේ වෙලාවේ ලෝකේ ඇසත් එක්ක අපිට ඇස පාවිච්චි කරන්න වෙලානේ. ඇස පාවිච්චි කරන්නේ නැත්නම් ඇහැ පියාගෙන ඉන්න එපාය. හරි ඇහැ හරහානේ කෙලෙස් ඇති වෙන්නේ. ඔන්න අද ඉඳලා මං ඇස් හරි නෑ ඔන්න කියලා ඇස් පියා ගන්නවා.
ඔන්න මං අද ඉඳලා කන් දෙක මට මං අහන්න කැමති නෑ කියලා කන් වලට මොනවා හරි ගහ ගන්නවා. හරි කන්නේ ප්‍රශ්නේ ඇහෙනේ මම ඒ නිසානේ මට මේ ඔක්කොම වෙලා තියෙන්නේ කියලා කන් දෙක ඒකනේ ලංකාවේ මිනිස්සු සියදි විහානි කරගන්නේ. ඔව් ඉතින් මමනේ ප්‍රශ්නේ මම මැරෙන්නම් කියලා එයා ජීවිතේ නැති කරගන්නවා. ඇයි සම්පූර්ණයෙන් අවුල් කරගෙන ඉන්නේ ජීවිතේම. එතකොට දැන් ඇස කන නාසය දිවකය මනස කියන ඒවා අපි නැති කරන්න හදන්නේ. ඇයි? ඒවා නැති කරන්නේ නැත්තේ ඇයි? ඒවට අපි කියන්නේ මොනවද? ආයතන කියලා. ආයතන හැදුනේ කොහොමද? ආයතන හැදුනේ නාම රූප පත්‍ය සලආයතන. නාම රූප ධර්මයන් එකතු වීමෙන්. ඒකෙත් කොහොමද හැදුනේ? මනසිකාරයෙන්. මනසිකාරයෙන් නාම ධර්ම වල ප්‍රධානික මනසිකාරය. වේදනා සංඥා චේතනා පස්ස කියන හතරම හැදුනේ මනසිකාරයෙන්. මනසිකාරයෙන්. ඒතර මනසිකාරයෙන් තමයි මේව හැදිලා තියෙන්නේ. නාම රූප ධර්මයන් එකතු වීමෙන් ආයතන හැදිලා. නාම රූප ධර්මයන් හැදුනේ කොහොමද? විඥාන පත්‍ය නාම විඥානයක් තියෙන නිසා තමයි නාම රූප ධර්ම හටගන්නේ. විඥානේ නිරුද්ධ වුණොත් නාම රූප නැහැ. ඒකනේ මරුණා කියන එක හඳුන්වනවා ආයුස්මාච විඥාන. ආයුසයයි උණුසුමයි විඥානයයි පිට වුණාම මලා කියනවා. මරුණා කියනවා. ඒතකොට මරුණාම ඇහැ නැති වෙන්නේ නැහනේ. මැරෙනකොට ඇහත් නැති වෙනවද? නැති වෙන්නේ ඇහැ තියෙනවා. ඒ ඇහැ ඕනනම් වෙන කෙනෙකුට දීලා ආයෙ පෙනීම දෙන්නත් පුළුවන්. ඒ ඇහැම ගලවලා වෙන කෙනෙකුට දීලා ඕනනම් පෙනීම දෙන්න පුළුවන්. එතකොට ඕනනම් පින්වත්නි මේ ශරීර අවයව වෙන කාට හරි බද්ධ කරන්න බෑ නේද? පුළුවන්. එහෙනම් මොකද්ද නැත්තේ? ආයුස්මාච විඥාන. ආයුෂයයි උණුසුමයි විඥානයයි නැහැ. ආයුෂයයි උණුසුමයි විඥානයයි නැහැ. එතකොට ආයුෂයයි උණුසුමයි විඥානයයි නැති නිසා පේන මට්ටම නැහැ. රූපේ හොඳට තියෙනවා. බැලූ බැල්මට මොකක්වත් වෙනසක් නැහැ. රූපේ හොඳට යථා පරිදිම තියෙනවා. ඒ රූපේ කැලි බැලි වෙන කාට හරි දීලා මොන හරි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පෙනීම එහෙම ලබා ගන්න පුළුවන්. නමුත් පින්වත්නි මේ රූපේ යථා පරිදි තිබ්බට අර නාම ධර්ම පහළ වෙන්නේ නැහැ. විඥානේ නැත්නම් ඒ නිසා තමයි විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ. විඥානේ ප්‍රත්‍යයෙන් තමයි නාම රූප හටගන්නේ. විඥානේ නැත්නම් නාම රූප නැහැ. ඇස තිබ්බත් වැඩක් නැහැ. එහෙනම් ඔයගොල්ලෝ වටිනාකම ඇහැටනේ දීලා තියෙන්නේ. දැන් අද ඉඳලා ඇහැට වටිනාකම දෙන්න එපා. ඇහැ ලොකු දෙයක් නෙමෙයි. කන ඇස කන නාසය දිවකය කියන මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ ඒකටනේ අද වටිනාකම දීලා තියෙන්නේ. එතකොට මේ විඥානේ නැත්නම් නාම රූප ධර්මයන් හටගන්නේ නැහැ. ඒ කියන්නේ රූපේ තිබ්බත් නාම ධර්ම නැත්තම් රූපයට කිසි හපංකමක් නැහැ. ඒකයි නිකන් දර කැල්ල කඩලා දැම්මා වගේ මේක ගිහින් විසි කරලා දාන්නේ. ඒ කියන්නේ විඥානේ නැත්තම් මොකක්වත් නැහැ. විඥාන පත්‍ය නාම රූප. අර නාම ධර්මයි නාම ධර්ම ටික පහළ වෙනකොට රූපේ යථා පරිදි තියෙනකොට තමයි ආයතනේ හැදෙන්නේ. එහෙනම් මැරිච්ච මිනිහෙකුට ආයතන නැහැ. මැරිච්ච මිනිහෙකුට ඇස් තියෙනවා. මැරිච්ච මිනිහෙකුට කන තියෙනවා. නමුත් කන සෝත ආයතනයක් විදිහට ආයතන විදිහට ක්‍රියාත්මක වෙන්න නැත්නම් අපිට අත්දැකීම් ගන්න බෑ. මැරිච්ච මිනිහෙක් ඇස් අරගෙන මැරුණා කියලා ඒ මනුස්සයාට රූප පේන්නේ නැහනේ. ඒ මනුස්සයා කවුරුත් එලි ඉන්න අයත් අඬනවා මාත් අඬන්න ඕන කියලා මැරිච්ච මලමිනිය අඬන්නේ නැහනේ. ඉතින් මේ ඒ විදිහට අඬන්නේ නැත්තේ ඇයි? අර විඥානේ නැහනේ. විඥානේ හටගෙන තියෙන සංස්කාර ප්‍රත්‍යයෙන්. සංකාරපච්චය විඥාන. තමන් කරගත්ත පෙර සංස්කාර වලට අනුව තමයි විඥානේ පිහිටලා තියෙන්නේ. ඒතර ඕගොල්ලන්ගේ ඇස කන නාසය දිවකය මනස හරහා අමනාපදායක අත්දැකීම් වලට එකතු වෙනවා නම් අනේ ඇයි මම මේවා දකින්න ඉපදුනේ කියලා ඕගොල්ලන්ගේ ජීවිතේ නැති කරගන්නේ නැහැ බෞද්ධ කෙනෙක්. ඇයි? එයා දන්නවා පෙර මා විසින් ගොඩනගාගත්ත යම් තාක් විදියට සංස්කාර ඇද්ද ඒ සංස්කාර වලට අනුවමයි මගේ ආයතන හැදිලා තියෙන්නේ. සංස්කාරමයි මේ මම විපාකයක්. මේ කියන්නේ මම මේ පාවිච්චි කරන්නේ පරණ සංස්කාර ටිකක්මයි කියලා දකිනකොට මනාපමනාප අත්දැකීම් දෙකම ඉදිරියේ මදහත් සිතකින් වාසය කරන්න පුළුවන්. ඒකට අර ධර්මයේ තියෙනවා හරියට මේ වනය උඩුදුවන්න දුන්නොත් එහෙම ගවපට්ටිය වෙනසෙනවා. අන්න ඒ වගේ බුද්ධ දේශනාවේ තියෙනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති යත්වාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංඋතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අනවාස්වේයුං තස්ස සංවරා පටිපජ්ජති. වනේ උඩුදුවන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ. දැන් කෙලෙස් උඩුදුවන්න දුන්නොත් එහෙම අනාගත අරුබුදේ වැටෙනවා. අරුබුදේ වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ වනේ කෙලෙස් වනේ උඩුදුවන්න දෙන්නේ නැහැ කියලා මෙතන කියන්නේ. එහෙන් රූපේ දැක්කට පස්සේ නිමිති ගන්නෙත් නැහැ. ඇහැ පාවිච්චි කරනවා. කෙලෙස් නිමිත්ත ගන්නෑ. අනු නිමිති ගන්නෙත් නැහැ. භාගයක්වත් ගන්නෑ. නානුභ්‍යංජනක් ගාහි හෝති. ඒ නමුත් රූප බලන එක නවත්තන්නේ නැහැ. නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනං යත්වාදිකරණ මේනං චක්කු ඉන්ද්‍රියං අසංඋතං විහරන්තං අවිජ්ජා දෝමනසං. මෙතන කියනවා ඇසෙන් දැක්ක රූපේ නිමිත්ත අනුනිමිත්ත ගන්න චක්කු ඉන්ද්‍රිය තුල සංවර වෙනවා. රූප බලන එක නවත්තන්නේ නැහැ.
රූපේ ආරම්භය කෙලස් ගන්න නැතුව ඉන්නවා. ආන්න ඒකයි. කෙලස් ගන්න එක විතරයි ප්‍රශ්නය. කෙලස් ගන්න නැතුව ඉන්න තමයි ඕගොල්ලෝ ඒ කියන්නේ කෙලස් හැදෙන්නේ නැතුව ඉන්න ඕගොල්ලෝ තුල ඇති වෙන්න ඕන ඥානිය තමයි මේ නාම රූප ඇති වෙලා නැති වෙලා යාමක් මිසක් මේ සත්‍ය වශයෙන් ඇසේ හරහා වෙන මොකක්වත් නැහැ. මේ ඇසෙන් අත්දැකීම ගන්නත් බෑ. මේ නාම රූප ධර්ම ඇතිවි නැතිවි යනවා. පේන මට්ටමේදී ඇහෙන්නේ නැහැ. ඇහෙන මට්ටමේදී පේන මේ ඇති වෙලා නැති වෙලා යන ටිකක් නේද මගේ ඇතුලේ වෙන්නේ කියලා අර ඇතුලේ වෙන සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යයයි ඇතුලේ ඇහැ කියවනවා. එතකොට වෙනදා වගේ ඇහැ පදනම් කරගෙන කෙලෙස් ඇති වෙන්නේ. මෙතන කියනවා අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අනවාස්වෙයුම්. යම් වෙලාවක ඇස සංවර කරගන්නවා කොහොමද මේ ලාමක පාපී අකුසල් ධර්මයන් වැඩෙන්නේ නැති විදියට. ලාමක පාපී අකුසල ධර්මයන් කියලා මෙතන කියන්නේ රාග ද්වේෂ මෝහ. රාග ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැති විදියට ඇහැ පාවිච්චි කරනවා. ඒක හොඳටම කරන්න පුළුවන්. එතකොට රාගේ උපදින්නේ නැති විදිහට හොඳටම රූප බලනවා. රූප බලන එක නවත්තන්නේ මෙතන ඒක පැහැදිලිව කියනවා යත්තාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංඋතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අනවාස්වෙය්‍යුං. පාපී අකුසල් දාන. එතකොට අකුසලයේ කියලා මෙතන කියන්නේ රාග දේශ මොහ. රාග දේශ මොහ උපදින්න නැති විදියට හොඳට හැ පාවිච්චි කරනවා. හොඳට අහනවා. අහන එක නවත්තන්නේ. දැන් මම මේ භාවනා කරනවා. දැන් අද ඉඳලා අපි ටීවී බලන්නේ. අද ඉඳලා ටීවී එක වැඩි බලන්නේ. ටීවී එක අපේ ගෙදර වහලා දානවා. කියලා එහෙම ටීවී එක ඕෆ් කරන්න යන්න එපා. ඇයි එළියනේ එතකොට වැඩක් කරලා තියෙන්නේ. ඕගොල්ලෝ වෙනදා වගේ. මොකද ඔබ ධර්මයේ හිටියට ගෙදර අනිත් අය ධර්මයේ නැති වෙන්න පුළුවන් නේ. ඉතින් ඉතුරු අය ටීවී බලන්න කැමති වෙන්නේ ඒකත් එක්ක ගැටෙනවා නම් ඊට වඩා ලොකු අමාරුවක. දැන් සමහර අය ඉන්නවා තමන් ධර්මයේ දියුණු කරන්න ගිහින් ධර්මයේ දියුණු කරන්නේ නැහැ කියලා එළියේ ලෝකයේ මිනිසුත් එක්ක ගැටි ඉන්නවා. එහෙමවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇලීම් ගැටීම් හදන්නේ. ඒකයි මෙතන කියන්නේ අවිජ්ජා දෝමනස්සා. ඇලීම සහ ගැටීම. අවිජ්ජාවයි දොම්නසයි. අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අනවාස්වෙයුන් තස්ස සංවරා පටිපජ්ජති. ඔන්න ඔය විදියට හිතියොත් තමයි වනේ උඩු දුවන්නේ නැත්තේ කියනවා. හරියට අර ගව පට්ටියක් ඉන්න මිනිහෙක් වනේ උඩු දුවන්නේ නැති මිදියට විමසන්න ඕනේ කියනෝනේ. ඒ විතරකුත් මදි ගව පට්ටියක් තියෙන මිනිස්සෙක් නම් වනේ උඩු දුවන්නේ නැති වෙන්න දුම් ගහන්න ඕන කියනවා ගව පට්ටියට. ඒ ගව ලොකු ගව පට්ටිනේ ඒ කාලේ ඉඳලා තියෙන්නේ. එක එක ශාකසාර කොහොඹ වගේ කොටස් ගෙනල්ලා ඒක හොඳට අර අපේ ගෙවල් වල දුම් කබලක් අල්ලන්නේ ගෙවල් වල. අන්න ඒ වගේ ලොකු හට්ටියකට ඒවා දාලා උදේ පාන්දර ගව පට්ටියට දුම් ගහන්න ඕන. වනේ උඩු දුවන්නේ නැති වෙන්න. එහෙනම් මේ හරි දැන් අපි අවිජ්ජා දෝමනස්ස නැතුව ඇහැ පාවිච්චි කරන්නම් කොට ඕගොල්ලන්ට කවදාවත් ඒක කරන්න බෑ. ඇලීම් ගැටීම් නැතුව ඇහැ පරිහරණය කරන්න කොට ඒක කරන්න බෑ. මොකද ඕගොල්ලෝ හැමදාමත් ඇලීම් ගැටීම් ඇති වෙන විදියටයි ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ මෙච්චර කාල. සංසාරෙත් එහෙමයි. ඉතින් ඒ නිසා ඇලීම් ගැටීම් උපදිනවා කියන එක ඊටාම සාමාන්‍ය මට්ටමක්. ඒ නිසා මොකද කරන්න ඕනේ? එහෙනම් අර වනේ උඩු දුවන එක නවත්තන්න ගවයොන්ට මේක කිව්වට තේරෙන්නෙත් නැහැ. ඒ නිසා මේ S2 පියාගත්ත කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නෙත් නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? දුම් ගහන්න ඕන ගව පට්ටියට. අන්න ඒ වගේ මෙතන කියනවා කතංච බික්කවේ බික්කු දූමං කත්තා හෝති. මොකද්ද මහණෙනි මේ දුම් ගහනවා කියන්නේ? හරි ලස්සන යෙදුම් මේවා. ඉද බික්කවේ බික්කු කතං සුතං යතා පරිත්තං ධම්මං විත්තේන පරේසං දේශතා හෝති. දැන් මෙතන කියනවා දුම් කරනවා කියලා කියන්නේ අර පටිච්ච සමුප්පන්නෝම විමසනවා කියන එක කියනවා. දැන් අපි කිව්වේ විඥාන ඕගොල්ලෝ පෙර කරගත්ත සංස්කාර වලට අනුව විඥානේ පිහිටලා තියෙනවා. විඥානේ නිසා තමයි නාම රූප ඇති වෙන්නේ. විඥානේ නැත්තම් නාම රූප නැහැ. ආයුෂය උණුසුමයි විඥානේ පිට වුණා. මේකයි මිනිසුන්ට පෙනීම ඇහිම නැත්තේ ඒ හැවෙන කාට හරි දෙන්නත් පුළුවන් මට්ටමක් එන්නේ. ඒකයි ඒ ආරම්භය ඡන්දේ රාගේ නන්දිය තෘෂ්ණා උපදින්නේ නැහැ පින්නත් නී කී අපි දැන් ඔය කිව්වේ. ඊට පස්සේ අපි කිව්වා විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන. මේ නාම රූප දෙකම එකතු වුණොත් විතරයි මහණෙනි ආයතනේ වෙන්නේ. සායතනයක් වෙන වෙලාවට දිව ආයතනයක් නෙමෙයි කියලා කිව්වා. සලායතන පත්‍ය පස්ස ඇහි ස්පර්ශ වුණාට පස්සේ පස්ස පත්‍ය වේදනා ඔයගොල්ලෝ විඳින්න පුළුවන් සංඥා හට ගන්නවා චේතනා හට ගන්නවා කියලා කිව්වා. ඔන්න ඔය විදියට උඩට පහළට විමස බල හිටියොත් විතරයි අසහරහ අවිජ්ජා දෝමනස් ඇති වෙන්නේ නැති විදියට සංවර වෙන්නේ. පටිච්ච සමුප්පන්න විමසීමක් තිබ්බොත් විතරයි. ඒ වගේම ගව පට්ටිය පරිස්සම් කර ගන්නවා නම් එයා අනිවාර්යෙන්ම තියා ගන්න ඕන කියනවා. ගවයෝ බස්සන්න ඕන තොටුපොළ දැන ගන්න ඕන කියනවා හරියටම. දැන් මේ ගව පට්ටියක් පරිස්සම් කර ගන්නවා වගේ මං හිතන්නේ මේ වගේ දේශනාව මේ හරක් බලාගත්ත කණ්ඩායමකට කියන්න ඇති.
එතකොට මේක ඇතුලේ එහෙම එකක් අපිට පේන්න තියෙනවා. එතකොට පින්වත්නි දැන් මේක හරියට තොටුපොළ දැනගන්න ඕනේ නැත්නම් ගවපට්ටිය ඉවරයි. සමහර වලවල් තියෙන්න පුළුවන්, සමහර ගැඹුරු තැන් තියෙන්න පුළුවන්. එතකොට ගවපට්ටිය බස්සන්න ඕන තැන තොටුපොළ දැනගන්න ඕන. මෙතනින් බැස්සුවොත් ගවපට්ටිය එහා පැත්තේ අහවල් තැනින් ගොඩට එයි. මොකද ඒ ඍජුව යන්නත් බෑනේ ගවයොන්ට. ගසාගෙන යන වතුර යන්න අර අහවල් තැනින්වත් ඒ ගොඩ වෙයි කියලා උපකල්පනය කරගෙන යන්න ඕන. අන්න ඒ වගේ පින්වත්නි හැම වෙලාවකම ධර්මයෙන් ප්‍රශ්න කර හැම වෙලාවකම ප්‍රකට නොවිච්ච ධර්මකාරණා දන්න ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේ නමකින් අහලා අඩුපාඩු සැකතැන් දුරු කරගෙන හොඳට ධර්ම මානසිකාරයක් ඇතුලේ විමසා ඉන්න ඕන. ඒ කියන්නේ ප්‍රතිපත්තිය හරියටම මතුවලා තියෙන්න ඕන. ඉස්සලා කිව්වේ න්‍යාය. මොකද්ද? දුම් ගහන්න ඕන. න්‍යාය දැනගන්න ඕන. අපේ න්‍යාය පටිච්ච සමුප්පන්නතාවය. දැන් මෙතන කියනවා තොටුපොළ දැනගන්න, ප්‍රතිපත්තිය දැනගන්න ඕන. හරි මම මොනවද කරන්න ඕන? මගේ ඇතුලේ කෙලෙස් කලමනා කරන දැන් මොනවද මම සම්මාදිට්ඨිය කොහොමද හදාගන්නේ? මම සම්මා සතිය කොහොමද හදාගන්නේ කියලා කරන්න ඕන දේ කරපු කෙනෙක්ගෙන් හරි, ඒක දන්න කෙනෙක්ගෙන් හරි නිතර අහගන්න ඕන. අහන්න නැතව මොකක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒතට එයාට මේ වැඩපිළිවෙලට එකතු වෙනකොට පින්වත්නි එයා බලාගෙන ඉදි නිවෙනවා. ඒතට මේ බලාගෙන ඉදි නිවෙනකොට මේ නිවීම තමයි නිරෝධය කියලා මෙතන කතා කරන්නේ. නිරෝධය. ඒ කියන්නේ එහෙනම් ඒ පුද්ගලයා ඔය අපි මේ පැහැදිලි කරපු විදිහට යම් මානසිකාරයක් තිබ්බොත් එයා වැඩි කාලයක් යන ඉස්සලා අවබෝධය කරා යනවා. ඒතකොට එහෙම අවබෝධය කරා යන්න හැකියාවක් තියෙන නිසා තමයි මේ ඔක්කොම තේරෙන්නෙත් නැහැ සමහරට. එකක් දෙකක් තේරුණාට කමක් නැහැ. අන්තර්ජාලයට ගිහින් අපේ දේශනා 20ක් 25ක් අහලා බලන්න. එතකොට මේ කියන න්‍යාය ඇතුලේ ඇත්තටම නිවෙන්න පුළුවන්. බලාගෙන ඉද්දි නිවෙනවා කියලා ඔබට ප්‍රත්‍යක්ෂව අවබෝධයක් එයි. එතකොට ඕගොල්ලන්ට මේ ධර්මය අහගෙන ඉද්දිත් නිවෙනවා. එතකොට වැඩුවොත් කොහොම නිවේයිද කියලා තම තමා විසින් කල්පනා කර තේරුම් ගන්න. ඒ බඳු තේරුම් ගැනීමක් තිබ්බොත් මේ කාලෙම අපිට මේ ධර්මය අල්ල ගන්න පුළුවන්. මේ ධර්මයේ දියුණුව කරා යන්න පුළුවන්. ඒ බඳු දියුණුවක් කරා ගොඩනගා ගැනීම පිණිස ඔබ හැම දිනාටම මේ හෝරාවක කාලයක ධර්මානුශාසනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව නිමාවටපත් කරනවා. මෝහක්ඛයෝ නිබ්බානං